Hey guys, Dila here. මේ තියෙන්නේ අද මං ගත්ත ට්‍රේඩ්ස් ටික ඩොලර් 150ක බැලන්ස් එකක් තිබ්බා ලයිව් account එකේ. දැන් තියෙන ඩොලර් 135යි 760යි. මගේ කන්ඩිෂන්ස් අනුව බැලන්ස් එකකින් 10%ක් ලොස් වෙච්ච ගමන් එදා දවසේ ට්‍රේඩ් කරන්න නවත්තනවා. pain in discipline අනුව මම අද දවසේ ට්‍රේඩ් කරන එක නැවැත්තුවා. අද දවසේ බැලන්ස් එක එතකොට ඩොලර් 135යි 760යි. ඩොල 150 පටන් ගත්තේ මෙතන බලන්න ලොස්ටලා එක ලොස්සුනා දෙක ලොස්සුනා තුන ලොස්සුනා හතර වින් කරා හතර වින් කරා ඊට පස්සේ ආයෙ තුනෙන් ට්‍රේඩ් එකක් දැම්ම තුන ලොස්සුනා හතර ලොස්සුනා පහ ලොස්සුනා ඔන්න තමයි දවසේ ට්‍රේඩ්ස් ටික ගියේ පේන් ඉන් ඩිසිප්ලින් ඒ කියන්නේ මගේ නියමයට අනුව ඩොල 15ක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැලන්ස් එකෙන් 10%ක් 150 10%කින් ඩොලර් 15යිනේ එතකොට ඩොලර් 135 වෙච්ච ගමන් මම ට්‍රේඩ් කරන එක නැවැත්තුවා. හරි. කොච්චර එන්ට්‍රීස් තිබ්බත් ආයෙ ගන්න යන්නේ නැහැ. එතකොට ආයෙ හෙට දවසේ පටන් ගන්න ඕනේ මෙන්න මේ බැලන්ස් එකෙන් ඩොලර් 135යි 760යි. හරි. මේකට කියන්නේ ඉතින් pain in discipline කියලා. ඒ කියන්නේ ඔයාලා ඩිසිප්ලින් එක තියෙනවා නම් ඔයා දවසට ලොස් වෙන ගාණක් තියන් ඉන්නවා නම් එදා දවසේ ලොස් එකෙන් ට්‍රේඩ් කරන එක නවත්තන්න ඕන. ඔයාලට කොච්චර ට්‍රේඩ් ඔපචුනිටිස් තිබ්බා. හරි. හරි.